Corinthians 5:7. ජෙස්පීට යාළුවනේ අද මම බයිබල් වචනයක් ගෙනාව ඔබ සමග බෙදාගන්න. ඒක තමයි මම ඉංග්‍රීසියෙන්ත් කියන්නම් සිංහලෙන්ත් කියන්නම්. ඉතින් අද වචනය තමයි 2 කොරින්ති 5:7 පදය. මක් නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය. ඉංග්‍රීසි King James Version බයිබලයේ තියෙනවා For we walk by faith, not by sight කියලා. එතකොට අපි බලන්නේ මොකද්ද මේ වචනෙන් කියන්නේ කියලා. අපි සමහර වෙලාවට අපේ ජීවිතයේ ඉදිරිය ගැන අපිට ෂුවර් නැති වෙන්න පුළුවන්. අපේ අනාගතේ මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි ඇදහිීමෙන් හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහිීමෙන්ය. ඒ කියන්නේ අපි අපේ දැක්මෙන් අපි හිතනවා අපිට අනාගතයක් නැද්ද? අපිට මොනවද වෙන්න යන්නේ? අපේ එඩියුකේෂන් එක අපේ අධ්‍යාපනයට මොකද්ද වෙන්න යන්නේ? නැත්නම් අපේ විවාහය ගත්තොත් විවාහයේ ළමයින්ට මොකද්ද කරන්නේ? ඒ විදිහට අපි හිත අපි කලබල වෙනවා නේද? ගොඩක් වෙලාවට. මොකද මේ ලෝකේ ජීවත් වෙනකොට ඒ විදිහට තමයි ජීවත් වෙන්නේ. නමුත් අපි වචනයට අනුව ජීවත් වෙනවා නම් අපි ජේසුස් වහන්සේ කියන මාර්ගයේ සැබෑවද ජීවනයේ අනුව ඒ මාර්ගයේ ජීවත් වෙනවා නම් අපි ඒව පිළිබඳව පැකිලෙන්නේ නැහැ. මොකද we walk by faith not by sight. අපි ඇදහිීමෙන් යන්නේ, අපි පෙනීමෙන් නෙමෙයි යන්නේ. ඉතින් අනාගතය ගැන ඔබලා කලබල වෙලා එහෙම දුවනවා නම් මගේ එකම වචනය මොකද්ද දෙවියන් වහන්සේ කියන්නේ කියලා කිව්වොත් අපි ඇදහිීමෙන් තමයි යන්න ඕන. අපි පෙනීමෙන් නෙමෙයි. අපේ අනාගතය ගැන පෙනෙන විදියට නෙමෙයි. අපි ඇදහිල්ල. අපි දන්නවා දෙවියන් වහන්සේ අපිට යම් කිසි දෙයක් කරනවා. අපි දන්නවා අපේ දෙවියන් වහන්සේ අපේ ජීවිතය තුළ වෙනසක් කරනවා. අපි දන්නවා අපේ දෙවියන් වහන්සේ අප සමගම සිටිනවා කියලා. ඒ විදියට ඇදහිීමෙන් අපි ඉදිරියට යන්න ඕන. එතකොට කිසි බයකින් තොරව මොකද දෙවියන් වහන්සේ අපට සියල්ල ඔල්රෙඩි සපයලා දීලා තියෙන්නේ. අපිට අවශ්‍ය දේවල් සියල්ලම ඔහු ලබා දීලා තියෙන්නේ. පෙනීමෙන් අපිට හිතෙන අපිට මේක නැහැ, අපිට අරක නැහැ, අපිට ලොකු ගෙදරක් නැහැ, අපිට වාහනයක් නැහැ, අපිට සල්ලිත් නැහැ. මොනවද මේ වෙන්නේ? එහෙම කියලා කලබල වෙන්න හොඳ නැහැ යාළුවනේ. අපි දැනගන්න ඕන අපි ෆේත් එකෙන් වොක් කරන්නේ, අපි සයිට් එකෙන් නෙමෙයි වොක් කරන්නේ. එහෙම පුළුවන් ද අපිට පේන්නේ නැතුව ෆේත් එකෙන් ඇවිදින්න? මොකද ඇවිදිනවා නම් අපිට අනිවාර්යයෙන්ම පෙනීමක් අවශ්‍යයි නේද? නමුත් යාළුවනේ අපි ඇස්පැන්දුමක් බැඳගෙන ඇවිදිනවා වගේ තමයි මේ ෆේත් එකෙන් යන ගමන. ඉදිරියට කොච්චර භයානක වුණත් අපි බය නැතුව ඇදහිල්ලෙන් ඇවිදින්න ඕන දෙවියන් වහන්සේ සමග. මොකද දෙවියන් වහන්සේ අපි සමග ඉන්නකොට අපි මොකද බය වෙන්නේ? අපි මොකද චකිතයක් ඇති කරගන්නේ හිතේ? ඒ නිසා අපි මේ වචනය ප්‍රයෝජනයටගෙන අපි ඉදිරියටම යන්න ඕන අපේ වොක් එකේ. මොකද අපි යන්නේ ෆේත් එකෙන් නැත්නම් සයිට් එකෙන් නෙමෙයි. ආමේන් ද? හරි. එහෙනම් අපි ප්‍රේයරකට යමු. ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේ අපගේ ගැලුම් කාරුෂිත බලවත් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශංසා කරමි. ප්‍රශංසා වේවා, මහිමේ වේවා, ගෞරව වේවා, ස්තුති වේවා, නමස්කාර වේවා ජේස්තාතේ. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. අද මගේ මේ බලන් ඉන්න සියලුම යාළුවන්ට ස්වාමිනී ඔබ වහන්සේගේ පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ගමන් කරන්නට ඔබ වහන්සේගේ කරුණාව ලබා දෙන්න ස්වාමිනී. අනාගතයේ ස්වාමිනී මේ අවසන් කාලයේ ස්වාමිනී කුරිරු ලෙස ස්වාමිනී මිනිස්සු මරාගෙන යන විදියට ස්වාමිනී මේ විදියට ගියොත් මොනවා වෙයිද කියලා අපිට පෙනෙනකොට ස්වාමිනී අපිට බය හිතෙනවා. නමුත්
අපේ හදවත තුළ ඔබ වහන්සේගේ ඇදහිල්ලෙන් ස්වාමිනේ බය නැති කර අපව ඉදිරියට ගෙන යන්න කියලා ආශා කරනවා ස්වාමිනී. එමෙන්ම ජේසුස්වහන්සේ 2 තිමෝති 1:7 පවසනවා For you have not given me a spirit of fear, but of power, love, and a sound mind. ඒ කියන්නේ අපිට බය අඩුකමේ ආත්මයක් නොව බලේ ප්‍රේමෙත් හික්මවීමේ ආත්මයක් දීලා තියෙන කියලා අපිට දෙවියන් වහන්සේ වචනේ පවසනවා. ඒ නිසා අපි කිසි දෙයකට කලබල වෙන්නේ නැහැ. කිසි දෙයකට බය වෙන්නේ නැහැ. අපේ මක් නිසාද අපේ දෙවියන් වහන්සේ අප සමගයි. ජේසුනේ ඔබ වහන්සේට මේ බලාගෙන සිටින සියලු දෙනා ඇතුළුව අනිකුත් ස්වාමිනී සියලුම දරුවන්ව ස්වාමිනී ඔබ වහන්සේට බාර කරනවා ජේසුස් තාත්තේ. එමෙන්න පියාණනි ඔබ වහන්සේ 99 you will leave the 99 for the one ජේසුස් තාත්තේ. ඒක හැරුණු එක sheep බැටළුවව ස්වාමිනී ඔබ වහන්සේ ඒ පස්සේ ගිහිල්ලා 99 අතෑරලා ඒ පස්සේ ගිහිල්ලා ඌව බේරාගත්තාසේ ස්වාමිනී කවුරු හරි ඉන්නවා නම් ස්වාමිනී පසුතැවිලා පසුබට වෙලා ජේසුස් තාත්තේ ඔබ වහන්සේ උන්ව සුව කරන්න ස්වාමිනී වහන්සේ බාරයි ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ස්තුතියි එනම් අපිට මගේ ඒ පොඩි වීඩියෝ එක බලා සිටි සෑමෝටම හදපිරි බැතියෙන් ස්තුති කරනවා. මම පුළුවන් තරම් try කරනවා පොඩි වීඩියෝස් දාලා දෙවියන් වහන්සේට මහිම උසවන්න. මොකද මගේ හදවතට කතා කරා දෙවියන් වහන්සේ ඔයා තනියෙන්ද ස්වර්ගයට එන්නේ නමුත් who did you bring with you කියලා ඇහුවොත් මම මොකද්ද කියන්නේ? දැන් තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තියෙන යුගයක අපිට මෙවැනි සුළු දෙයක් කරලා ගොඩක් අයට මේ දෙවියන් වහන්සේගේ වචනය ප්‍රචාරය කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ heart එක අල්ල ගන්න පුළුවන්. යක්ෂයා නෙමේ දෙවියන් වහන්සේ තමයි ජය ගන්න අන්තිමට. ඒ නිසා මම ක්‍රෙඩිට් එක දෙනවා මගේ පාස්ටර් බ්‍රයන්, පාස්ටර් ජෝසප් ඇතුළු සියලු පවුල ජේසුස් අත්නහරි සභාවේ ඔවුනුත් බලා සිටිනවා ඇති. ඒ නිසා හෙලෝ. ඒ නිසා ස්තුතියි ජේසුස් වහන්සේගේ නාමයෙන්. සුබ දවසක්.